ඕලේ V එකක් කොටන විදිය තමයි මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න. කොටලා නෙමෙයි සෝරි මේ බෑග් එක ලිහලා. මේකට V එක කොටලා දාගත්තා ඉන්නකෝ පෙන්නන්න. මේදී අන්න ඒකට V එක කොටලා දාගත්තා. හරිද? දැන් මම මැෂින් එක ඔන් කරලා V එක කොටන්න තමයි හදන්නේ. එහෙනම් V එක කොටන්න සෙට් මම දැන් බෑග් එක ලිහලා දැන් මැෂින් එක දාගෙන තමයි තියෙන්නේ. ඔය එලිවේටර් එක දිගේ මේ පේන්නේ ඔය හෙලවෙන්නේ අංක 2 ගහලා තින්නේ. අන්න ඒකට V ටික ඔය අංක 1 ගහපු එලිවේටර් කනුව දිගේ වැටෙනවා. ඊට පස්සේ ඒ අංක 2 ගහපු මැෂින් එකෙන් වෙන්නේ ගල් වැලි ඉවත් වෙන එක. ඒ ගල් වැලි ඉවත් වෙලා අංක 3 ගහපු මැෂින් එකට යනවා. තුන්වෙනි එලිවේටර් කනුව තමයි මේ පැත්තෙන් පේන්නේ. මම මේක ඔයගොල්ලන්ට තව ටිකකින් පෙන්නන්නම්කෝ. ඔය මම පෙන්නන්නේ ගල් වැලි ඉවත් වෙන විදිහ. ඔය බාස්කට් එකේ V චුට්ටක් එනවා. ඉතින් ගලුත් එක්ක V පොඩ්ඩක් එන්නේ. මේ තියෙන තුන්වෙනි එලිවේටර් කණුවෙන් එන V ටික. ඒකෙන් වෙන්නේ ඔය මේ මැෂින් එක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුලේ තියෙනවා රෝල් දෙකක්. ඒ රෝල් දෙක කරගෙන දෙපැත්තට ඊට පස්සේ ඒක ඇතුළේදී V ඇටේ පොත්ත ගැලවෙනවා. පොත්ත ගැලවිලා මේ මම දැන් ඔය පෙන්නන්නේ අන්න ඒක දිගේ එනවා. ඒ රතු පාටට තිබුණ පොත්ත ගැලවෙච්ච හාල්ලට. දැන් ඒ හාල්ලට වැටෙන්නේ ඔන්න ඔය මේවකට. මැෂින් එකට. ඒ මැෂින් එකෙන් වෙන්නේ මේ හාල් පොලිෂ් කරනවා කියන්නේ. ඔය සමහර අය කුකුළුන්ට එහෙම කන්න දෙන රයිස් පොලිෂ්. ඔය හාල් සුදු කරනකොට තමයි ඒ රයිස් පොලිෂ් හැදෙන්නේ. අන්න ඒ රයිස් පොලිෂ් හැදෙන්නේ අන්නේ මැෂින් එකේ. මේ තියෙන්නේ දැන් අර පළවෙනි එලිවේටර් එක කනුව තියෙන්නේ. ඒකේ දැන් B ඉවරයි. ඒකේ චුට්ටක් V ඉතුරු වෙනවා. අපි ඒව පිහිදල කරලා දානවා. බිම තියෙන ඒවායි ඔක්කොම පිහිදල කරලා දානවා. මොකද බිම තියෙන ඒවා දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ගල් වැලි ඉවත් වෙන නිසා ඔක්කොම. ගල් වැලි නම් බිඳුවක්වත් එන්නේ නැහැ. දැන් මම මේ පෙන්වන්නේ ඕගොල්ලෝ නිකන් කිව්වට තේරෙන්නේ නැති වෙයි. ඒකේ තියෙනවා පොඩි පෙත්තක් වගේ එකක්. ඒ පියන එහාට මෙහාට කරන්න තියෙන්නේ. ඒ පියනෙන් උඩ තියෙන ඒවා අර රයිස් පොලිෂ් ඒ වෙන මැෂින් එකට වැටෙනවා. මේ ඒ පියනෙන් පල්ලෙහා තියෙන්නේ V බෝල්. ඒවා වැටෙන්නේ V බෝල් කාමරේට. V පොත්ත අයින් වෙච්ච නැති හාලට ආයි අර මේ තුන්වෙනි එලිවේටර් කනුව දිගේ ගිහිල්ලා ආයි පොත්ත අයින් වෙලා ඒ හතරවෙනි එකටම එනවා. ඒ කියන්නේ ඔය හෙලවෙන්නේ අන්න ඒකට. ඒකෙන් පස්සේ මේ අර සුදු කරන මේවකට වැටෙනවා. ගණන් ගන්න එපා. මම මේකෙදි කියලා දෙන ඒවා ඇහෙන්නේ නැහැ. මං ඒවා මියුට් කරා, සද්ද නැති කරා. මොකද මැෂින් එකේ සද්දෙත් එක්ක මං කතා කරන දේවල් ඇහෙන්නේ නැති නිසා මම මේ වෙනම තමයි වොයිස් දෙන්නේ. ගණන් ගන්න එපා. අර මං කලින් පෙන්නුවේ ඔය ඕගොල්ලන්ට දකුණු පැත්තෙන් පේන කහපාට අයිස්ක්‍රීම් බාස්කට් එකක් වගේ. අන්න ඒකට වැටෙන්නේ කුණුසාල්. එහා පැත්තේ තියෙනවා බාස්කට් එකක් පේනවා ඇති සමහර විට. මේ ඔය සුදු පාට එතන තියෙන පොඩි මැෂින් එක තියෙන. ඒකෙන් තමයි හුණුසාල්. ඒකත් ඔය වගේම හෙල්ලෙනවා. ඒකෙන් දැලක් තියෙනවා. ඒ දැලෙන් පල්ලෙහාට හුණුසාල් වැටෙනවා. අනිත් හොඳ ඒවා ටික බේසමට වැටෙනවා. ඔයාලට මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැත් වෙයි. ඇවිල්ලාම තමයි එකක් කෙටුවාම තමයි තේරෙන්නේ. මම මේ ඉතින් බ්ලොග් එකක් නිසා කරන්නේ බී කොටන හැටි නෙමෙයි මම මේ කියලා දෙන්නේ. ඒක නිසා මම ඉතින් වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ ටික ඔක්කොම වරුණාම අපි කරන්නේ අර රයිස් පොලිෂ් හැදෙන්නේ හාල් එක සුදු කරන මැෂින් එකෙන් සුදු කරලා කුණු සාල් ටිකත් අයින් කරලා කළුවට තියෙනන් ඒවත් ඒ මැෂින් එකෙන්ම අයින් වෙනවා. ඊට පස්සේ අපි කවරේට දාලා ඒ මිනිස්සු අරන් යනවා.
දැන් පළවෙනි මැෂින් එකයි දෙවෙනි මැෂින් එකයි ඕෆ් කරලා තින්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මැෂින් දෙකයි දැන් වැඩ කරන්නේ. අර කොළ පාටට ලයිට් දෙකක් පත්තු වෙන්නේ. ඒ ඔන් කරලා තියෙන මැෂින් රතු පාටට පේන්නේ නැතුව ඒක හරියට ඔයගොල්ලන්ට ඒ රතු පාට තියෙන බොත් නෙමෙයි බුහුවන්ගේ මැෂින් එක නතර වෙන්නේ. පල්ලෙහායින් තනි කොළ පාට බොත්තමක් තියෙන්නේ. ඒ මැෂින් එක ඔන් කරා කියලා පෙන්වන්න තමයි ඒක තියෙන්නේ. දැන් අර හතරවෙනි මැෂින් එකේ ඒ කියන්නේ ඔය මම දැන් මේ කියලා දෙන්නේ. ඒ කියන ඔය වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ අර සුදු පාට වී පෙලෙන මැෂින් එක. අන්න ඒ මැෂින් එකේ දැන් වී අඩුයි කියන එන්නේ. ඔයගොල්ලන්ට කියන්න මතකුණා මේ මැෂින් එකේ වෙන්නේ ඉස්සර කාලේ අපේ ආච්චිලා වගේ වී හාල් පොළනවනේ වී ඔය බෝල් ලයින් කරලා ඒ වැඩේම තමයි ඔය මැෂින් එකකින් වෙන්නේ. වී හෙල්ලා බෝල් ටික යනවා වෙනම කාමරේට 10 කාමරේට හොඳ වී ටික දැන් මේ වී පෙළෙන මැෂින් එකට එන වී තියෙන එතන කටක් තියෙනවා. ඒ කට වහලා තියෙන මැෂින් එකට මැෂින් එකකින් ඉන්නේ නැහැ. දැන් මම ඔය තුන්වෙනි මැෂින් එකේ ඒ කියන්නේ වී වල පුතු වලින් මැෂින් එකට ඔය ඒකේ කටේ වටේ පොඩ්ඩක් ඉතුරු වෙලා තිනවා. ඒවා අතින් මම මැෂින් එක ඇතුළට දානවා. ඒක තමයි මම දැන් ඔය කරන්නේ. අර මැෂින් එක තාම වැඩ ඒකේ චුට්ටක් හාල් තියෙන නිසා ඒවා මේ පොතු ඇරෙන මැෂින් එකටම තමයි එන්නේ. දැන් මම ඕෆ් කරානේ මැෂින් එක. දැන් එකයි වැඩ. තුන්වෙනි පොතු ඇරෙන මැෂින් එක විතරයි දැන් වැඩ. අර ඒක ඕෆ් කරේ දැන් ඒකේ හාල් නැති නිසා. ඔය සුක්කානමක් වගේ එකක් තියෙන්නේ. අන්න ඒක ලං කරාම රෝල් දෙක ලං වෙනවා. එතකොට වී වල පොත්ත ඇරෙනවා ගොඩක් වේගෙන්. ඈත් කරාම වී වල පොතු ඇරෙන්නේ නැහැ. ඒ රෝල් දෙක ඈත් වෙන නිසා. ඒ කියන්නේ බුරුල් කරාම හරියට සුක්කානම් වගේ තියෙන්නේ. ඔන්න දැන් තුන්වෙනි මැෂින් එකත් වී ටික ඉවරයි. දැන් මම ඒක නවත්තන්න හදන්නේ. ඔය තියෙන දැන් මේ තුන්වෙනි මැෂින් එකේ මේ රයිස් පොලිෂ් වෙන තැනට වැටෙන කට ඇරියහම ඒ අර තුන්වෙනි මැෂින් එකේ තිබුණ ඉතුරු වෙච්ච වී ටික තමයි ඔය එන්නේ පොතු ඇරිලා. අර වී යට වගේ පේන්නේ 10 වී බෝල් ටික. ඒවම ඉතින් පොලිෂ් වෙන මැෂින් එකේ යනවා. දැන් මම තුන්වෙනි මැෂින් එකත් ඕෆ් කරනවා. දැන් තමයි රයිස් පොලිෂ් වෙන මැෂින් එකයි හුණුසාල් ලයින් වෙන මැෂින් එකයි ඔන් කරන්නේ. මේ හුණුසාල් කුකුල්ලුන්ට එහෙම දෙනවා ෆාම් වෙලාවේ. මාත් දෙනවා මගේ කුකුල්ලුන්ට. මිනිස්සු ඔය පාටට කන්නේ නැහනේ රයිස්. ඒ කියන්නේ බත් නෙමෙයි හාල්. මේ ඒක නිසා අපි සුදු කරලා තමයි දෙන්නේ. කොහොම කන අය ඇති ඉතින් පිටේ මිනිස්සු ඉල්ලන විදියට තමයි අපි දෙන්නේ. මම දැන් මේ කියලා දෙන්නේ ওই හුණුසාල්ලයින් ඒ මැෂින් එකෙන් කරන දේ. ඒ මැෂින් එකත් අර වගේම හෙල්ලෙනවා. ඔන්න බලන්නකෝ. බේසමට තමයි හොඳ හාල් ටික වැටෙන්නේ. ඒවා තමයි අපි මිනිස්සුන්ට දෙන්නේ. මේ ටිකේදී මගේ ඔළුව පොඩ්ඩක් පේන්නේ නැති වෙයි. මොකද ඔළුව පේන විදියට කැමරාව හැදුවොත් අර දැක්කනේ පල්ලෙහා ටික පේන්නේ නැහැ. මම දැන් මේක ඉස්සුවේ අර ඕගොල්ලන්ට වෙන දේ පෙන්වන්න. අන්න දැක්කද? අර අතනින් වී එනවා හුණුසාල්ලා ඉන්න මැෂින් එකේ. මම ඉන්න නිසා පේන්නේ නැතුව ඇති. මගේ ඔළුවේ වීයට. ඒකේ පොඩි කූරක් වගේ එකක් තියෙනවා. එතනට අපි ඔය අපිට මේ මැෂින් එකේ අය දීලා තින්නේ මේ බරක් ඒ කියන්නේ නට් වගේ දේවල්. ඒවා දානකොට මැෂින් එකේ පියන තද වෙනවා. එතකොට වී සුදු වෙනවා. ඒ බර නොදැම්මා මැෂින්
හාල් රතට තමයි එන්නේ. අර එකේ හාල් පොලිෂ් වෙන මැෂින් එකේ පියනක් තියෙනවා මේ ඔය පොඩි කූරක් වගේ තියෙන කහ පාට ලයිට් එක රෙහා පැත්තේ. අන්න ඒක ගොඩක් කැරියාම ගොඩාක් රතු වෙනවා. ගොඩක් කැරියාම මැෂින් එක නතර වෙන්න උනත් පුළුවන් හිර වෙලා චුට්ටයි අරින්න අපි. දැන් ඔය සුදු වෙලා එන්නේ මේක අපි තව පාරක් දාන්න ඕන. ගොඩක් සුදු කරන්න ගියොත් මැෂින් එක නතර වෙන්න පුළුවන්. ඊට වැඩිය ලේසි දෙපාර දාන එක. නතර වෙන්න නෙමෙයි ගොඩක් මැෂින් එකට හොඳ නෑ ගොඩක් බඩ දාන එක. ඔය පේන්නේ. අර දෙපැත්තෙන් හැලෙන්නේ හුණුසාර. ඔන්න දැන් පස්වෙනි මැෂින් එකේ කියන්නේ රයිස් පොලිෂ් වෙන මැෂින් එකේ ඉවරයි. ඔය මුලින්ම ගත්තු ටික ටිකක් රතට එන්නේ. ඒ ටික අපි ආයි දානවා. කොහොමත් දැන් මේකේ නම් ඔක්කොම ටික දාන්න වෙනවා. නැත්නම් අනිත් ඒවල නම් එකපාරින් සුදු කරන ඒවල නම් මුලින්ම ගත්තු ටික විතරයි ආයි දාන්නේ. මොකද ඒ ටික මුල්ම සැරේ චුට්ටක් රතට එන නිසා. ඔන්න එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. ගුඩ් බයි.